සුබ දවසක්. අද වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ මං හදපු වෙබ් ප්‍රෝග්‍රෑම් එකේ eShop කියන වෙබ් ඇප්ලිකේෂන් එකේ sign up validation එක ගැන. අපි කලින් වීඩියෝ එකේ sign up එකේ ඩිසයින් එක ගැන කතා කරා. අපි මේක කතා කරන්න යන්නේ sign up එකේ back end එක ගැන. මේකේ ගත්තොත් අපි මෙතෙන්ට first name එකක් enter කරමු. අපි මෙතන මොකුත් enter කරන්න නැතුව sign up කරපුවාම අපිට please enter your first name කියලා message එකක් එනවා. අපි first name එක enter කරමු. ඊට පස්සේ අපි first name එක දාලා අපි sign up එක දුන්නාම please enter your last name කියලා එනවා. අපි last name එකත් enter කරගමු. අපි දැන් last name එක enter කරන් ඉවරයි. අපි ආයෙ sign up button එක click කරපුවාම please enter your email කියලා එනවා. ඊට පස්සේ අපිට email එකක් enter කරගන්න තමයි එන්නේ. අපි email එකක් enter කරගමු. අපි දැන් email එකක් enter කරද්දී format කියලා එනවා. ඒ කියන්නේ අපේ format එකට අනුව email එක වැරදි. දැන් අපි sign up එක කරපුවාම enter your password කියලා එනවා. ඊට password එක enter කරන්න කියලා එනවා. password එකකුත් enter කරගමු. එතනින් අපිට password එක hide කරුවේ හැකි. show කරුවේ හැකි. ඊට පස්සේ අපි sign up කරමු. ඊට පස්සේ please enter your mobile number කියලා එනවා. අපි mobile number එකක් enter කරමු. හරි. ඊට පස්සේ අපි sign up කියලා එවුවොත් making user already sign up වෙලා ඉන්නේ. ඒ හින්දා අපිට මේ email එකෙන් sign up වෙන්න බෑ. අපි වෙන email එකක් ගමු. හරි. අපි මෙතන mail කියලා gender එක select කරලා තියෙන්නේ. අපි මේක click කරපු ගමන් අපිට alert එකක් එනවා registration successful please login කියලා. අපිට login වුණ හැකි. අපි දැන් යම් VS code එක පැත්තට. VS code එකේ index.php එක
ID එකක් දාගෙන තියෙනවා sign up box කියලා. අපි මේක ගැන කලින් වීඩියෝ එකේ කතා කරා. මේකේ ID එකක් දාන්න තියෙනවා message due කියලා. මෙතන ID එකක් දාලා තියෙනවා message කියලා sign up එකේ. අපි මේ ID use කරලා එහා පැත්තේ ID එක අපිට ඕන වෙන හින්දා අපි මෙතන ID use කරලා තියෙන්නේ. ඊට පස්සේ first name එකට F name කියලා ID එකක් දාන්න තියෙනවා. last name එකට last name කියලා ID එකක් දාන්න තියෙනවා. email එකට email කියලා ID එකක් use කරන් තියෙනවා. password එකට password කියලා ID එකක් use කරන් තියෙනවා. mobile එකට mobile කියලා password එකක් use කරන් තියෙනවා. ID එකක් use කරන් තියෙනවා. මෙතන on tick එක දාලා තියෙනවා button එකේ sign up කියලා. change view එකක් දාලා තියෙනවා ඒ login in එකට. අපි යන JavaScript එකට. JavaScript එකේ function එකක් දැන් තියෙනවා sign up කියලා. අපි එතන කතා කරේ sign up එක කියන function එකක් මෙතන හදන්න තියෙනවා. ඊට පස්සේ මෙතන අපේ ID එක අල්ලන් තියෙනවා variable එකක් හදන් තියෙනවා f name කියලා. එතන ID එක අල්ලන් තියෙනවා. එතන l name කියලා variable එකක් හදන් තියෙනවා. මෙතන l name කියලා ID එක අල්ලන් තියෙනවා. email කියලා variable එකක් හදලා email කියලා ID එක අල්ලන් තියෙනවා. password කියලා variable එකක් හදලා password කියලා ID එක අල්ලන් තියෙනවා. mobile කියලා variable එකක් හදලා අපි mobile කියලා variable එක ID එක අල්ලන් තියෙනවා. gender කියලා ID එක අල්ලන් තියෙනවා. මේවා වලට assign කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි new form data එකකට f කියන variable එකකින් append කරලා තියෙනවා. f name එක f කියලා, l name එක l, email එක e, password එක p, mobile එක m, gender එක g කියලා. ඊට පස්සේ අපි මෙතන ajax use කරන් තියෙනවා අපේ මේවා sign in process කියන එකට ajax use කරන් තියෙනවා. අපි ajax වල request කියලා variable එකක් දීලා තියෙනවා. ඊට පස්සේ new xml http request කියලා තියෙනවා. request on ready change කියලා function එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි request.ready state එක right කියලා dual කරලා තියෙනවා. and request.status එක ci කියලා දාලා තියෙනවා. ඊට පස්සේ අපි variable එකක් හදාගන්නවා response කියලා. request.response text කියලා තියෙනවා. ඊට පස්සේ අපි then ගන්න response එක successful කියලා බලනවා. alert කරන් success නම් alert කරන් කියනවා registration successful please login කියලා. අර අපිට alert එකක් ආවේ. ඊට පස්සේ change වෙනවා sign in එකට. එහෙම නැත්නම් අර අපේ ID MSD කියලා ID එක දාලා තියෙන ඒක in HTML එකකට දාලා තියෙනවා. response එකට සමාන කරලා තියෙනවා. message due කියලා class name එකකුත් දීලා තියෙන display එක block කරනවා කියලා. මෙතනින් request.open එකෙන් අපි post method එකකින් data අරන් යනවා sign up process.php එකට. true කියන්නේ අරන් යනකොට post method එකෙන් තමයි අපි අරන් යන්නේ. request.send එකේ අපි අර new form data එක දාගත්තු variable එක තමා send කරන්න. අපි මේවා send කරගන්නේ ඒ variable එකකින්, ඒ form එකකින්. අපි යන sign up process එකට. ඒකේ ඉස්සෙල්ලාම
සෙක්ෂන් ස්ටාර්ට් කරලා තියෙනවා. එතකොට ඉන්ක්ලූඩ් කරන්න තියෙනවා connection.php. අපිට අපි database එකේ eShop කියලා database එකක් හදාගන්න. eShop කියලා database එකක් හදාගන්න. ඒකේ අපි table දාගෙන තියෙනවා. ඒකේ user table එකේ තමයි මේ තියෙන්නේ. user table එකේ තියෙනවා email එක, first name එක, last name එක, password එක, mobile එක, join date එක, validation code එක. ඒක අපි තාම අල්ලගන්නේ නැහැ. gender id එක, status id එක, එකේ තියෙන ඒවා අපිට අල්ලගන්න ඕනේ හින්දා තමයි අපි මේ එතන කනෙක්ෂන් එකක් දාගෙන තියෙන්නේ. මේ gender id එකේ අපි gender එකටත් අපි table එකක් හදන් තියෙනවා. gender id එක තමයි අපේ user table එකේ මෙතන පෙන්නන්නේ. ඕනම country එක gender වර්ග දෙකයි ඉන්න පුළුවන්, male female. ඒහින්ද තමා අපි මෙතන කනෙක්ෂන් එකක් හදන්නේ. මේකට අපි connection.php කියලා එකක් තියෙනවා. ඒකේ ක්ලාස් එකක් දීලා තියෙනවා database කියලා. connection කියලා variable එකක් තියෙනවා. අපි php script එක තමයි enter කරන් තියෙන්නේ. connection එක අපි setup කරන් තියෙනවා database. ඊට පස්සේ database connection එකට දාලා if එකක් දාලා තියෙනවා. connection එක sign කරලා තියෙනවා new mysql අපේ කියලා එකකින් අල්ලන් තියෙනවා local host තමයි අපේ host එක. root අපේ password එක දෙන්න ඕනේ මෙතෙන්ට. ඊට පස්සේ අපේ example htdoc වල හදාගන්න අපේ ෆයිල් එකේ නම මෙතන දෙන්න ඕන. eShop කියලා තමයි මම හදාන්න තියෙන්නේ. ඊට පස්සේ අපේ port එක 33.0 තමයි මේකේ port එක. ඊට පස්සේ අපි insert update delete query එකක් දාගන්න ඕන. ඒකට මම function එකක් දාගන්නවා iud කියලා. ඒක අල්ල ගන්නවා $q කියන එකකින්. ඊට පස්සේ අපි connection එක database එකේ connection එක assign කරනවා query එකට. ඊට පස්සේ අපි search function එකක් දාගෙන තියෙනවා. search query ගන්න database එකේ setup connection එකක් දාගෙන තියෙනවා. variable එකක් හදන් තියෙනවා result set කියලා. database එකේ connection එකට assign කරලා තියෙනවා query එක. return කරනවා result set එක. මේක PHP script එකක් ඇතුලේ තමයි දාගන්නේ මේ connection.php කියන එක. ඊට පස්සේ අපි sign in process එකට ගියොත් method එකෙන් ආවිපු එක අපි variable එකකට දාගෙන මේක අපි PHP script එකක් ඇතුලේ තමයි ලියන්නේ. අල්ලගෙන තියෙනවා f name එක f කියලා, l name එක l කියලා, email එක e කියලා, password එක p
මෙන්න මේ කෝඩ් එකේ දාගත්තු හින්දා මෙතන Fname එක empty නම් අපිට එකෝ කරන්න කියන please enter your first name කියලා. ඒ හින්දා තමයි අපිට මෙතන එකෝ කරන්න please enter your first name කියලා. එහෙම ඊට පස්සේ first name එක enter කරුවට පස්සේ එහෙම නැත්තම් enter කරලා නම් තියෙන්නේ ඒක validation වෙන්න ඕන. ඒ හින්දා Fname එක length එක 20ට වැඩිය අඩු වෙන්න ඕන. එහෙම අඩු නැතුනොත් දැන් අපි මේක බලන්න පොඩ්ඩක් දීලා මෙතන sign වුණොත් අපිට එනවා first name must be less than 20 characters කියලා. කියන්නේ 20ට වැඩිය අඩු වෙන්න ඕන first name එකේ characters. ඊට පස්සේ අපිට කියනවා L name එක දැන් අපි first name එකට බලමු. ඊට පස්සේ අපි L name එක enter කරන්න නැතුව sign up වෙන්න යනවා. එතකොට අපි කියනවා please enter your L name කියලා. L name එක empty නම් please enter your L name කියලා අපිට කෝ කරන්න කියනවා. මේ නැත්තම් අපේ first name එකේ වගේම L name එකේ length එක 30ට වැඩිය අඩු වෙන්න ඕන. එහෙම නැතුනොත් last name must be less than 30 characters කියලා එනවා. 30 characters කියලා එනවා. ඊට පස්සේ අපිට email එකෙන්ට email එක empty නම් please enter your email කියලා එනවා. email එක empty නම් please enter your email කියලා එනවා. ඊට අපි දැන් email එක add කරගමු. ඊට පස්සේ email එක validate වෙන්න ඕන. email format එකට අනුව email format එකට අනුව validate වුනේ නැතුනොත් invalid email format කියලා එනවා. ඊට පස්සේ password එක enter කරන්න නැතුව sign up වෙන්න ගියොත් please enter your password කියලා එනවා. ඊට පස්සේ password එක enter කරලා password එක අපි password character 3ක් enter කරනවා. ඊට පස්සේ අපිට කියනවා password must contain 5 to 14 15 characters කියලා. ඒ කියන්නේ 5ට වැඩි වෙන්න ඕන length එක 15ට වැඩිය අඩු වෙන්න ඕන characters length එක. දැන් මෙතන select කරගන්න ඕන male ද female ද කියලා. ඊට පස්සේ අපි sign up වෙන්න ඕන. මම මෙතන මේ email එකකින් කලින් sign up වෙන්න ඕන. ඊට පස්සේ වෙනවා. ඊට පස්සේ අපි මෙතනින් search කරලා ගන්නවා user ගේ email එක. search කරලා ගන්නවා. ඒක අපි variable එකක් හදා ගන්නවා results
සෙට් එකකට දාගන්නවා RS කියලා. ඊට පස්සේ මේ රිසල්ට් සෙට් එක අපි නම්බර් ෆ්‍රෝස් වලින් රිසල්ට් සෙට් එක assign කරනවා නම්බර් ෆ්‍රෝස් කියන එකට. බිඳුවයිද කියලා බිඳුවට බලන්න ඕනේ. ඊට පස්සේ echo කරනවා use already ඒ කියන්නේ මේකෙන් කියන්නේ මේ email එකෙන් අපි කලින් රෙජිස්ටර් වෙලා ඉන්නවනම් අපිට මේ email එකෙන් රෙජිස්ටර් වෙන්න බෑ. echo කරනවා user already exit this email another email in join කියලා. ඒ කිව්ව දැන් මේකෙන් කලින් already register වෙලානේ අපි sign up දුන්නාම අපිට එනවා user already exit this email another email කියලා එනවා. පස්සේ අපි ඩේට් එකයි ටයිම් එකයි ඇඩ් කරගන්න බෑ. ඒ හින්දා D කියලා වේරියබල් එකකට new date time එක දාගන්නවා. ඊට පස්සේ අපි date zone එක අල්ලගන්නවා ඒෂියා කොළඹ කියන එක. date time zone එක අල්ලගන්නවා ඒෂියා කොළඹ කියලා. ඊට පස්සේ set time zone එක set කරගන්නවා අපි variable එකෙන්. ඊට පස්සේ date කියලා variable එකේ date එක date time එක assign කරගන්නවා format එකට. year එක month එක date එක hour එක මෙහෙම කරගන්නවා. ඊට පස්සේ අපි අපේ database එකට මෙහෙම data enter වෙන්න එපයි. ඒ හින්දා මෙතන insert database query එකක් ලියනවා insert කියලා. අපි connection එකෙන් අල්ලගත්තනේ ආයි insert update delete වලට IUD කියලා connection එකක් හදාගත්තනේ. ඒක තමයි අපි මෙතන use කරන්නේ. ඊට පස්සේ insert query එකක් දානවා. අපිට data insert කරන්න බෑ. ඒකට user table එකේ email, first name, last name, password, mobile, join date, gender ID, status ID. ඊට පස්සේ value කරනවා $sign email, $sign name, $name, $sign password, $sign mobile, $sign date, $sign gender කියලා ඉන්නවා. status එකට අපි 1 2ද කියලා මෙතන enter කරගන්නවා. ඊට පස්සේ එහෙම වුණොත් success කියලා echo කරන්න කියනවා. දැන් අපි අතනින් register වුණේ එක අපිට මෙතන පෙන්නගෙන තියෙනවා. ඒක කියන්නේ මෙතන දාගත්තු query insert query එකක් use කරපු ඉන්න තමයි අපිට register වුණාම database එකේ පෙන්නන්නේ. validation code එක තාම පෙන්නන්නේ නැහැ. ඒක තාම හදාන්නේ නැහැ. අපි
සයින් අප් වුණාම අපිට ඇලර්ට් එකක් එනවා ප්ලීස් සක්සස්ෆුල් ප්ලීස් ලොගින් කියලා. ලොගින් වුණාම අපි සයින් අප් එකට සයින් අප් පේජ් එකට එනවා. අපි දැන් ඩේටාබේස් එකට ගිහිල්ලා රීලෝඩ් කරපුවාම